මුලින්ම මස් ටික කපලා නෑ මුලින්ම හොදලා මස් කෑලි වලට කපලා ඊට පස්සේ කහ දැම්මනේ. ඊට පස්සේ කරාබු නැට්ටක් දෙකක් දාගන්න. කරාබු නැටි දෙක තුනක් දා ගන්නවා. ඒක ප්‍රමාණයට අපි මේ අරන් තියෙන්නේ ග්‍රෑම් 750ක් විතර හරක් මස් අරන් තියෙන්නේ. එනසාල් දානවා 63 කපා ගන්නවා. ඒක සාමාන්‍ය මසාල දානකොට මේක තලලා දා ගන්නවා. ගන්න දක්වන දෙකට මැද යන එනසාල් එකේ අර රස හොඳට උරා ගන්න පොඩි කෑලි වලට දෙකට කපලා දා ගන්න. ඒක තමයි නිරේෂ්ගේ යුම් පෙවුම් වල රහස්. මේ විදිහට තමයි රක් මස් එක කපලා ගත්තාම තියෙන්නේ. දැන් තාච්චිල පිය තියලා අමු තුන පහ ටිකක් දාගත්තා. තමන්ට අවශ්‍ය මස් ප්‍රමාණයට හරියන්නේ. ඊළඟට මිරිස් කුඩු හොඳට පාට එන්න රතු පාටට මස් එක එන්න මිරිස් කුඩු තමයි උදව් වෙන්නේ. මේක ඔයගොල්ලන්ගේ සැර පමණට දාගන්න. මොකද වැඩි සැර ගන්න නැති කට්ටිය මස් වල මිරිස් දාන්න බෑ. මිරිස් ටික වැඩිපුර තමයි මස් එකට රහ ඉදින් සැර වැඩියෙන් හදලා තමයි මස් එක රස තියෙන්නේ. ඉතින් මිශ්‍ර කරලා හොඳට හැදි ගන්න මිරිස් කුඩු ටිකයි තුන පහ ටිකයි බෙද ගන්න ඕනේ මස් එකට දාගන්න. ඒකටම දැන් ඒගොල්ලන්ට පේනවා තාච්චි හොඳට දුම් වෙනවා තාච්චි රත් වෙලා මිරිස් කුඩු හොඳට රත් වෙලා තියෙන්නේ. ඒකට දාගන්නවා කරපිංච කොල් ටිකක්. මේවා අපේ වත්තේ ගහේ බඩු කරපිංච කොල් ටිකක් රම්පේ කෑල්ලක් පොඩියට කඩලා ඒ ටිකත් මස් එකට රහ වැටෙන්න මේකේ මස් කරි 3-5 වගේ හදා ගන්නවා. කරපිංච රම්පේ අමු 3-5 මිරිස් කුඩු දාලා තමයි මේ කවලම් කරන්නේ රිෂය. මාර සුවඳයි ගයිස් මේ වෙලාවේ. සුපිරි සුවඳක් තියෙන ඒ ටිකට බැදීගෙන ඉද්දි. මේ 3-5 එකත් අපේ ගෙදරම 5 එකතු කරලා හදාගත්ත 3-5 එකක්. ඉතින් අර කඩෙන් ගන්න 3-5 වගේ නෙමෙයි බඩු ෂුවර්. ඒක තමයි මේ මං හිතන හුඟක්ම සුවඳට දෙන්නේ. මස් එක රස වෙන්න ඉතින් ඒ වගේ ගෙදරම හදලා ගත්තා කියන්නේ මේ සුපිරි තමයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒකේ පාට කළු පාටට උරු පාටක් එනවා. ලා කළු පාටක් ඇදීගෙන එනවා. මෙන්න මේ ගානට ආවට පස්සේ ගෑස් එක නිවලා පොඩ්ඩක් ආයෙ හඳි ගාගෙන මස් එකට දාගන්න තමයි තියෙන්නේ. හරි. හරි ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මස් එකට ඒ ටික එකතු කරගත්තා. පොඩ සැරයි බඩු සැරයි. චෙෆ් එක ඇස්සකුත් ආවා. දැන් ඉතින් මේ ටික හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. අත දාති පොඩ පරිස්සමෙන් දාගන්න ඕනේ. මොකද බඩු රත් වෙලා තියෙන්නේ 3-5 එක. මේ තියෙන එක්ස්පීරියන්ස් චෙෆ් කෙනෙක් තමයි. ඕන සතෙක් ඉදින් මෙයාට මෙල්ලයි. හොඳට පහේ අල්ලන්න අත ගා ගන්න ඕනේ. ඒකත් ඉතින් අමුතුම රහසක් තමයි අත ගා ගන්න එකත් සුපිරියටම මස් ටික ආයෙට මෙහෙට පෙරලා හොඳ ස්පා පාරක් දෙන්න ඕනේ. ඉතින් හොඳට මසාජ් එකක් දීලා ගන්න ඕනේ ඉතින් සතාට. එතකොට තමයි හොඳට පහේ ඇතුළට අල්ලලා යමි එකට එන්නේ ඉතින් කද්දි. අත ගන්නට තමයි ගත ගන්න ප්‍රමාණයට තමයි ඉතින් සැප වැඩි. එතකොට දැන් දා ගන්නවා ගම්මිරිස්. මේ ඔක්කොම අපේ වත්තේ පිටින් එකතු කරගත්ත බඩු තමයි. ගම්මිරිසුත් අපේ වත්තෙන්ම ගස් වලින් කඩලා වේලලා සෝඩ කරගත්ත බඩු තමයි තියෙන්නේ. ඉතින් දාන්න ඕන මස් වල අනිවාර්යෙන් ගම්මිරිස්. අපේ චෙෆ් කියනවා මස් වල අනිවාර්යෙන් ගම්මිරිස් කුඩු යමින් දාන්න ඕනේ කියලා. මොකද සැර නැත්තම් මස් එකේ ගතියක් නැහැ කියලා තමයි චෙෆ් කියන්නේ. ඒක ඉතින් එහෙම තමයි. ඉතින් හොඳ සැරක් ඕනේ මස් වල. නැත්තම් මෙච්චර ක්වොලිටියක් නැහැ. මේ ගම්මිරිස් අනම්මනම් ගායිස් හොඳ සැරයි. ආයි බඩු ක්වොලිටි මොකද ගෙදර බඩු වින්දා අනම්මනම් මිශ්‍ර නැහැනේ. කෙලින්ම ජෙනුයින් බඩු දෙන්නේ. ඔන්න දැන් රස පදමන තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු කෝකඩට්ටිය අඩුවෙන් තමයි අපි දාගන්නේ. මොකද මදි වුණොත් වැඩි කරලා හදා ගන්න පුළුවන්. පස්සේ හරි කරිය රස බලලා වැඩි වුණොත් ඉතින් අනාතයි. ඒකින්ද ලුණු කෝකඩ චුට්ටක් අඩුවෙන් දා ගන්නවා. අන්තිමට කරිය හැදෙද්දි රස පදමට බලලා හදා ගන්න පුළුවන්. අපිට බැලන්ස් කර ගන්න පුළුවන්. අඩුවෙන් දැම්මම වැඩියෙන් දැම්මොත් ඉතින් බඩු මනිස් තමයි. ඒකින්ද මේ විදිහට ලුණු කුඩුත් දාලා ගම්මිරිස් අනම්මන අපි බෙදගත්ත පහේ 3-5 දාලා කරපිංච දාලා රම්පේ දාලා එනසල් දාලා මෙන්න බඩු කොහොමද පාට ආයි සුපිරියක් ආ. අනිවාර්යයෙන් මේක කවුද සුද්ධ කරේ ටික? තාක්ෂිකාර.
ඔන්න ගයි සුදු ලුණු ටික කොටා ගන්න යන්නේ වංගෙඩිය එළි වංගෙඩිය. ගයිස් මැටි හට්ටියක් ගන්න මස්සයක් වෙද්දී ඒක රසය යන්නේ මැටි හට්ටිය මේක දරලිපේ ගහන්න තිබුණා සුපිරි. දරලිපක් නේ ඉතින් පොඩ්ඩක් දරලිපේ කරන්න අමාරුයි නැත්තම් දරලිපේ හදුවා කියන්නේ මස් එක සුපිරි අර දර වලින් රස්නේ ගාලා ඒකේ මස් එක දැම්බෙද්දී ආයි මරුම කොල්ටයක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට පුළුවන් නම් දරලිපකම try කරලා බලන්න. අපිට ඉතින් දැන් ගෑස් එක තමයි තියෙන්නේ. හට්ටිය තියලා රත් වෙද්දී මේකට ඉතුරු ටික පහේ දාන්න තමයි තියෙන්නේ. එතකොට අපි බලමු ආයි මොකද වෙන්නේ කියලා. කුරුඳු පොතු ටිකකුත් එකතු කරා මස් එකට. මේ ඔයගොල්ලන්ට පේන්නේ කුරුඳු පොතු කැලි දෙක තුනක්. සාමාන්‍ය ස්පයිස් එකට ගොරා කැල්ලක් දාන්න. ඔව් ගයිස් ගොරක කැල්ලකුත් වංගෙඩිය කොටා ගන්නවා දාන්නේ. දෙක මස් එක හයි කරගන්න ඉඳ තමයි ගොරක දානවා කියන්නේ. මස් එක තුළ ලෙහෙන්නේ නැතුව හොඳට කැල්ල පිටින් හයියට තියෙනවා. ඒකයි ගොරක දාන්නේ. සුදු ලුණු එකට හොඳට කොටා ගන්නවා. මෙන්න මේ විදිහට දාච්චිය දුන් දාගෙන ඇවිල්ලා වතුර ටික හිඳෙද්දි අපිට තියෙන අඩු මුකුඩු මුඩු එකතු කර ගන්න තමයි මේ සෑමනවා මුලින්ම දාන්නේ. ඒක චුට්ටක් දාලා. ඔව් පොල් තෙල් ටිකක් දාලා ගමු එහෙනම්. චුට්ටක් දාගත්තා. පොල් තෙල් මේ ප්‍රමාණය දාගන්න. මේ තියෙන මස් ග්‍රෑම් 750කට අපි හදන්නේ. ඔයගොල්ලෝ ගන්න මස් ප්‍රමාණය විතර පොඩ්ඩක් තීරණය කරන්න. බැරි දාන්න නැතේ කොහොමද කරන්නේ? තෙල් ටික බබුලු නටාගෙන චිරි චිරි සද්දෙද්දි අපි කොටාගත්ත සුදු ලුණු ගොරක මේ පේස්ට් එක දාගන්නයි හදන්නේ. ඔන්න දැන් හොඳට රත් වෙලා තියෙනනේ චිරි චිරි ගාලා තෙල් ටික නටාගෙන එන්නේ ලිපේ. දැන් දාමුනේ නේද සර්? ඔන්න දැන් දාගන්න බොට් ටික. මේ ටික හොඳට තෙලේ බැද ගන්න ඕනේ. මේට කරලා එතකොට මාර සුවඳයි ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහනේ. සුදු ලුණු ඉඟුරු ගොරක ටික බැදෙද්දී තියෙන සුවඳ පට්ටම සුවඳයි මුළු කුස්සියම සුවඳයි ආ. ඊට පස්සේ ඒකට කරපිංච කොල්ඩ එකතු කර ගන්නවා. අපි මේව ස්පා එකේ හොඳට මසාජ් කරලා තියලා තියෙන්නේ බොට් ටික පහේ අල්ලන්න පැත්තකින්. පට්ටම සුවඳයි බොයිස් ආ. මේ ටික චිරි චිරි බැදෙද්දී අපි පැත්තකට දාලා තිබ්බ හොඳ පහේ අල්ලන්න තිබ්බ මස් ටික මේක එකතු කරගමු මේ විදිහට. දැන් ඉස්සෙල්ලා අපි දාපු අනම්මනන් ටික ඔක්කොම හොඳට සතාට අල්ලලා තියෙන්නේ ඇතුළටම. හොඳට පහේ මස් ටික අල්ලලා තියෙන්නේ. ඒ ටිකට අපි දාපු සුදු ලුණු ගොරක බැදුමට කරපිංච එක්ක සම්ප එකතු වෙලා තියෙනවා. මේ ටිකත් එක්ක හොඳට කවලම් කරලා ගන්න ඕනේ. හොඳට කවලම් ගන්න ඕනේ මස් එක. මේක හොඳට හැම කෑල්ලකටම ආයි බැලන්ස් වෙන්න ගන්න පහේ ටික අල්ලන්න හොඳට කවලම් කරන්න ඕනේ හට්ටිය තුල. මාරම සුවඳයි දැන් නම්. මස් සුවඳ හොඳට එනවා. හොඳට පහේ අල්ලලා තියෙන ගෙදර බඩු ඔක්කොම දැන් මේක මිරිස් 3-5 ඔක්කොම ගෙදර හදාගත්තා. මිරිස් කුඩු ඔක්කොම ගෙදර කොටාගත්තා. ඒ බේකින්ද ස්පයිසස් වල ටේස්ට් එක ඉතින් ආයි සුපිරි ක්වොලිටියටම තියෙනවා. මේ ඉන්න අපේ චෙෆ් නිරේෂ්, මේ නිකි ඔය අයියා කෙනෙක්. ඔන්න හැදෙනවා මස් එක. අද ඉතින් නෑදෑ වෙලා පොඩි සැපක් ගන්න හදන අවසර මේක තමයි ඉතින් ලකල හැස්ති වෙන්නේ. දැන් මේ මස් ටිකට වතුර බොම් පොඩ්ඩක් ගොඩන්නේ මම අපි ඉස්සෙල්ලා මස් ටික ඔයගොල්ලෝ දැක්කනේ තැම්බෙන්න දාලා තිබ්බ හොඳට ස්පා එකේ. ඒකට හට්ටියටම දිය කරලා ඒකේ තියෙන හොඳ පහේ ටිකත් එක්කම මුහු කරලා තමයි ගන්න. වතුර ගොඩක් දාන්නේ නැහැ, චුට්ටයි දාන්නේ.
මස් එකෙත් වතුර උනනවනේ. මේ ගානට වගේ දාලා වහලා තිබ්බාම පහන් කැල්ලක් උනත් ඉතින් කන්න හොදි ටිකක් තියෙනවනේ. ඉතින් තමයි මේ ගානට දැම්මේ. නැත්තම් මේ ගානත් වැඩි වගේ තව අඩු කරත් කමන්නේ. හැබැයි හොදි ඕන නම් ඕගලන්ට පහන් කන්න එහෙම ඉතින් ඒතකොට පොඩ්ඩ වතුර ටිකක් ගා ගන්න ඕනේ. නැත්තම් වතුර දැම්මේ නැතත් මස් එකේම වතුර උනනවා. ඉතින් අපි දැන් ඔහොම ඔක්කොම හරි දැන් මෙයා ඔහේ දෙන්න වහලා දියමු පැත්තකින් පාඩුවේ දෙන්න දෙමු. බොයිස් මං කනදරේ චෙෆ් මාළු මිරිස් කලල් ටිකක් කපලා ඒකට එකතු කරලා තියෙනවා. මස් එක එහෙම ඉදින්න දීලා තිබ්බේ. පැය බයක් විතර මස් එක ඉදෙන්න ඕනේ. මස් ටික හොඳට තැම්බෙන්න එපා. ඊට පස්සේ අතරේ තක්කාලි ගෙඩියකුත් කපලා දානවා. දැන් යන්නේ අන්තිම ටික යන්නේ මේ ගෙන්ඩ යන්නේ. ඉස්සෙල්ලා අපි නවත්තපු තැනින් මස් එක වහලා තිබ්බ හොඳට තැම්බෙන්න. වැහුවේ නැහැ. ඇරලා තිබ්බේ තැම්බෙන්න. පාඩුවේ ලිපේ දෙන්න දීලා ඊට පස්සේ මාළු මිරිස් කලල් දෙකක් විතර කපලා දාලා ටිකක් ලොකු කාලි කපුවේ. තක්කාලි ගෙඩියකුත් කපලා දාලා හොඳට කවලම් කරනවා ටික. මස් එකේ අපි කෑල්ලක් ෂේප් එකේ කාලා පහරහ බැලුවා. ලුණු චුට්ටක් මදියලා තිබිලා ලුණු දැම්ම ගම්මිරිස් චුට්ටක් දැම්ම තව ටිකක් සැරෝණ හින්දා. එච්චරයි කරේ. පාඩුවේ දෙද්දි ලුණු ගම්මිරිස් චෙක් කරලා ඒක අපේ රස බදම හදාගත්තා. මාළු මිරිස් කල්ලක් කපලා දැම්මා. තක්කාලි ගෙඩියක් කපලා දැම්මා. හැඳි ගෑවා. දැන් ඉතින් මස් එක හරි පොඩ්ඩක් මේ මාළු මිරිස් තක්කාලි ටික චුට්ටක් ටේස්ට් එක ගන්න තියලා බා ගන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් පොඩි වැඩක් තියෙන අරක් මස් හදනවා කියලා මහ ලොකු දෙයක් නෑ. අපේ චෙෆ් නීමල හදුවා විනාඩි 10යි ගියේ වැඩ ටිකට. ඊට පස්සේ ඉතින් මස් එක තම්බෙන්න මම පැය භාගයක් ලිපේ තියන්න තියෙන්නේ. විනාඩි 10ම ඔයගොල්ලන්ට ඉතින් බීෆ් එක හදාගත්තා. ඒක රස මාළු මිස් කලකට අම්බෙන් වගේ ඉන්න කනකොට අර රස් ගාලා හැපෙන්නේ නැද්ද? ඔය චෙෆ් කියන මාළු මිස් ටික ටිකක් පොඩ පාටට පෙනුමට තියෙන්න ගන්නල ගොඩක් ඉදෙන්න තියලා චොර වෙන්න දෙන්න එපා. වල කෑලි හැපෙන මට්ටමට ගන්න ඕන. දැන් ලිපෙනිව්වා. දැන් ලිපේ රස්නෙන් දැම්මෙන්න දෙනවා. එච්චර මාළු මිස් ගොඩක් වෙලා තැම්බුවේ නෑ. කෑලි හැපෙන ගන්නට ගත්තේ. ඉතින් විනාඩි 10න් බීෆ් එක හදන හැටි ඔයගොල්ලන්ට පෙන්නුවා. හදලා බලන්න එහෙනම් ගයිස්. ආදරේ චියර්ස්. ගයිස් ඔන්න අන්තිම ස්ටෙප් එක. ඉස්සෙල්ලා ඉවරයි කොට ඉවරම නෑ. චෙෆ් අංගන්ගිට පොඩි සීක්‍රට් එකක් තිබිලා. දෙහි ගෙඩියක් කරන් ඇට අයින් කරන්න මතක් කරලා ඇට පිටින් නම් දාන්න බෑ. පුණොත් ඔක්කොම තිත්තයි. දෙහි ගෙඩිය ඉස්ම ටික හොඳට මස් එකට දාලා ආයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ කරකණ්ඩයි තියෙන්නේ ඉතින් මේ ටික හොඳට අල්ලන්න හොඳටම කවලම් කරන්න ඕනේ. ඕගොල්ලෝ කවලම් කරන තරමට රස වැඩි. දන්නවනේ ඉතින් ඕන දෙයක් සැප දෙන තරමට රස වැඩි හොඳේ. එහෙනම් ඔන්න ඉවරයි. චියර්ස්.